Hey guys, welcome back to the Tech with Dula YouTube channel. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරි කීබෝඩ් වැඩ ගාලා. ඉතින් මම මේක ගෙනල්ලා තියෙන අද ඉංග්‍රීසි අමාරුවයි සදා. දැන් ඉංග්‍රීසි අමාරුවට තමයි මේක වැදගත් වෙන්නේ. වගේම තව මේක සුපිරි වැඩ ගාලා තියෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. Hey guys, ඉතින් ඔයාලා යන්න ඔයාලා Google Play Store එකට ගිහින් search කරගන්න keyboard සර්ච් කරගෙන මේ පෙන්වන මුලින්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් සමහර අය ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන ගොඩක් දුරට Samsung phone වලට එනවා. ඉතින් ඔයාලා කරන්න ඕන setting වලට ගිහලා setting වලට ගිහලා මේ විදිහට පල්ලෙහාට ඊට පස්සේ දිනවා additional setting කියලා. ඒකට ගියාම මෙතන තියෙනවා language and inputs. හරි guys, ඉතින් ඔයාලා Google Play Store එකෙන් ඇප් එක දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප් එකට ගිහලා හදන්න ඕනේ නැහැ. මේ විදිහට setting එක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ manage keyboard කියන ගිහිල්ලා මේ keyboard කියන එක මගේ නා ටික් එක on වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ටික් එක off වෙලා ඇත්තේ ඒක on කරගන්න. ඊට පස්සේ ඇවිල්ලා මේ current keyboard කියන එකෙන් ඔයාලා select කරගන්න Gboard කියන එක. හරි ඊට පස්සේ ඔයාලා back වෙන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ඔයාලා keyboard එක username කියන්නේ normal message app එක හෝ WhatsApp එකට ගිහලා කාගේ හරි chat එකකට යන්න. හරි guys, මේක තමයි අපේ keyboard එක. Google keyboard එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. හරි guys, ඔයාලා මේ පෙන්නන photo icon එක ක්ලික් කරාම ඔයාලට දෙක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ translator එක one handed floating window දාන ඒ icon ටික බලා ගන්න පුළුවන්. guys, එතන පෙන්නන icon වලින් ඔයාලා icon එක voice එකේ press කරන ඉඳලා press කරන ඉදියම ඔයාලට මේ උඩ පෙන්නන උඩට දා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන උඩ මේ icon වල පෙන්නන එතන දා ගන්න පුළුවන්. ඉතින් මේ icon වලින් මම මට අවශ්‍ය වෙන icon ටික මේ උඩ icon මේ bar එකට දාගෙන තියෙනවා. ඉතින් ඔයාලත් මේ long press කරන් ඉඳලා ඒ icon ටික ඔයාලට අවශ්‍ය icon ටික එතන දාගන්න. හරි guys, ඔයාලා මම මේ පෙන්නන photo icon එක click කරලා මේක setting වලට ඉතින් setting වලට ගියාම ඔයාලට තියෙනවා languages කියලා එකක්. ඉතින් ඔයාලට keyboard එකේ මුලින්ම download කරාම තියෙන ඉංග්‍රීසි විතරයි. ඉතින් ඔයාලා languages වලට ගිහලා මේ add keyboard කියන එක දීලා එතන language එක සිංහල search කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය language search කරගන්න. ඉතින් ඔයාලා සිංහල භාවිත කරනවා නම් මෙතන සිංහල කියලා search කරගත්තාම ඔයාලට සිංහල බලා ගන්න පුළුවන්. හරි guys, ඔයාලා මෙතන මේ languages එකෙන් back කරලා මෙතන තියෙන මේ preference කියන එකට ආවට පස්සේ ඔයාලට මේ keyboard එක touch කරද්දී එන sound එක off කරගන්න වගේම pop up එක off කරගන්න සහ vibrate වෙන එක off කරගන්න වගේම දාගන්න පුළුවන් ඉතින්. හරි guys, ඔයාලා මේ preference කියන එක තියලා back වුණාම ඔයාලට theme කියන එකට ආවම බලා ගන්න පුළුවන්. wallpaper කියන්නේ keyboard එකට දාන්න පුළුවන් wallpaper ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලා කැමති wallpaper මෙතනින් දාගන්න පුළුවන්. හරි guys, ඔයාලා මෙතනින් back කරලා මෙතන මේ text correction කියන එක ගියාම මේ ඔයාලට මෙතන මේ suggestion tag don't suggest offensive words කියන්නේ ඒ වගේ ටික off වෙලා තියෙනවා නම් ඔයාලා on කරගන්න. ඉතින් මේක ඔයාලට content එකක් copy කරාම මේක suggest වෙනවා. ඊට පස්සේ don't suggest offensive words කියන ඔයාලට කුණු හරි අපහාසාත්මක වචන එනවා. ඒක suggest කරන්න නෑ ඔයාලට. guys, ඉතින් back කරලා ඔයාලා මේ clipboard කියන එක දාගුවාම මෙතන ඔයාලට save recreate screenshot clipboard කියන එකට දීලා allow all දුන්නම ඔයාලට පුළුවන් screenshot එකක් ගාවම මේක clipboard එකේ save වෙන්නේ on කරගන්න. හරි guys, ඉතින් setting එකේ වැඩ කියලා අපි දැන් බලමු keyboard එකේ තියෙන වැඩ ගැලි මොනවද කියලා. හරි guys, ඔයාලා මේ 4 dot icon එක click කරලා මෙතන මේ තියෙන translate කියන එක කියන්නේ මගේ නම් එක මම දාගෙන තියෙනවා. ඔයාලට මම මේ ඉන්නන්ට තමයි මේ විදිහට කරන්නේ. ඉතින් ඔයාලා මේ translate කියන එක තියෙනවනේ ඒක ඔයාලා හදන්න වෙලා මේ විදිහට මෙතනින් තියන්න. හරි guys, ඉතින් ඔයාලා මේ විදිහට translate කියන එක දැන් click කරන්න. හරි guys, ඉතින් ඔයාලට මේකෙන් කරන්න පුළුවන් දේවල් තමයි ඔයාලා ඉංග්‍රීසි වලින් නම් keyboard එකේ තියන් ඉන්නේ. ඔයාලා මෙතන what I do ඒ කියන්නේ මොකද කරන්නේ, ඔයා මොකද කරන්නේ කියලා ඇහුවාම මෙතන direct language එක ගන්න ඔයාලා මෙතන සිංහල කියලා මම මේ දාලා තියෙනවා. ඒ සිංහල කියන තැනට ඔයාලට ඒක භාෂා දාන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉතින් සිංහල දාලා තිබ්බොත් ඔයාලා ඉංග්‍රීසියෙන් what I do කියලා search කරාම ඔයාලට එන්නේ ඔයා මොකද කරන්නේ කියලා ඉංග්‍රීසි සිංහලෙන් පරිවර්තනයක් කරනවා. ඉතින් ඒ විදිහටම ඔයාලා මේ logo වල සිංහලට මාරු කරගෙන සිංහලෙන් ඔයා මොකද කරන්නේ කියලා type කරලා ඉස්සරහා language එක ඉංග්‍රීසි දාලා තිබ්බොත් ඔය වෙනත් language එක දාලා තිබ්බොත් ඔයා ඉතින් ඔයා මොකද කරන්නේ කියලා search කරන එකේ ඒ දාලා තියෙන language වල පරිවර්තනය වෙනවා. ඉතින් මේ ගොඩක් වටිනවා ඉංග්‍රීසි අමාරුයි සදා. හරි guys, ඔයාලා මෙතන මේ තියෙන emoji icon එක කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ emojis වර්ග. ඊට පස්සේ ඔයාලට එහා පැත්තේ gift කියන එක click කරාම ඔයාලට මෙතන gift තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන sticker click කරාම ඔයාලට ඒ විදිහේ stickers තියෙනවා. ඉතින් ඔයාලට මේ ඕනෑම use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ sticker වලට එහා පැත්තේ තියෙන click කරාම බලා ගන්න පුළුවන්. ඒක යට දාලා ඔය නමක design දාන යට දාලා ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරි guys, මේ keyboard එකේ තියෙන තව සුපිරි feature එකක් තමයි මේ WHO කියන එකේ දාම ඔයාලා W එකේ දාන් HO කියන එකට ඉරක් මේ විදිහට ඇඳම ඔයාලට who කියලා type කරනවා. කියන්නේ ඔයාලා සාමාන්‍ය කවුද සාමාන්‍ය කොහෙද කියලා ඒ වගේ දේවල් අහන්න වෙලා ඒ විදිහට ඒකට ගැලපෙන විදිහට ඉරක් අඳම ඔයාලට ඒක මෙතන type. හරි guys, keyboard එකේ තියෙන features ගැන කතා කරලා ඉවරයි. ඔයාලට මේ logo කොලයක් වගේ තියෙන එකට on press කරන් ඉතියම keyboard අතර මාරු වෙන්න පුළුවන්.
හරි ගයිස් ඉතින් මම හිතනවාට වීඩියෝ එක වැදගත් නැති කියලා. ඉතින් ගොඩක් පුරිස අමාරු වගේ කිසි මැසේජ් ගන්න අමාරු හැටි ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට මම තේරෙන විදිහට කියලා දුන්නා කියලා හිතනවා. ඉතින් ඔයාලට නොතේරුණ දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් නැවත මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. see you